හරි මාතෘකාව ලියා ගන්න දැව රාජකාරී. දැව රාජකාරී. දැව රාජකාරී. දැන් මේ දැව රාජකාරී දැවයක් කියන්නේ මොකද්ද ගහක් කියන්නේ මොකද්ද කියලා අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. දැව කියනකොට ඒක මිය ගිහිල්ලා ඒක විතර ප්‍රාණයක් නැහැ. දැව කිව්වම ප්‍රාණයක් නැහැ. ගස් කිව්වොත් එතන ප්‍රාණයක් තියෙනවා. මෙතනින් මේ අපි කරන මේ ඩියුටියට අනුව. එහෙනම් අපි දැව රාජකාරී කියලා ගත්තම මේක කොටස් දෙකකට බෙදලා තමයි කතා කරන්න වෙන්නේ. දැව රාජකාරී කොටස් දෙකකින් යුක්තව තමයි කතා කරන්න වෙන්නේ. පළවෙනි එක තමයි හෙලීම්. ගස් හෙලීම්. දැව හෙලීම් නෙවෙයි. දැව හෙලීම් කියලා කියන්නේ අපි ගස් හෙලීම්. ඊළඟ කොටස තමයි දෙවෙනි කොටස දැව ප්‍රවාහණය. ගස් හෙලීම් සහ දැව ප්‍රවාහණය. මේ දැව රාජකාරී යටතේ තමයි කතා කරන්න ඕනේ. හරි. එතකොට මේ දැව සම්බන්ධයෙන් ගස් සම්බන්ධයෙන් කරන සියලුම රාජකාරී ව්‍යවස්ථාපිත රාජකාරිය. මේක ව්‍යවස්ථාපිතයි කියලා කියන්නේ මෙතන තියෙනවා අනපනත්. අනපනත් වලට අනුගතව තමයි මේ දැව රාජකාරී සිදු කරන්නේ. අනපනත් වලට අනුගතව. එහෙනම් ගස් හෙලීම. ගස් හෙලීම කිව්වම පාලන පනත අදාළ වෙනවා. පාලන පනත සහ 1951 අංක 9 කියලා පාලන පනත සහ එහි සංශෝධන පනත 2000 අංක 1 කියලා සංශෝධන පනතක් තියෙනවා. එහෙනම් ගස් හෙලීමට අදාළ වෙන්නේ මේ පනත. ඊට අමතරව ගැසට් පත්‍ර. ගැසට් පත්‍රයකින් පාලන පනතට සංශෝධනයක් එකතු කරා. පොල්ගස් සම්බන්ධයෙන් ඒක. පොල්ගස් සම්බන්ධයෙන්. එහෙනම් හෙලීම් සඳහා බලපත්‍ර ගන්න ඕන කරන ගස් වර්ග 4යි තියෙන්නේ. ගස් වර්ග 4. කොස්, දෙල්, ගැහැණු තල්, පොල්. මෙන්න මේ 4 හෙලීමට බලපත්‍ර ගන්න අවශ්‍යයි. වෙන කිසිම ගහක් හෙලන්න බලපත්‍ර ගන්න අවශ්‍ය වෙන්නේ නැත. එහෙනම් මේ ගස් 4 පාලන පනත විධිවිධාන පරිදි තමයි හෙලීම් බලපත්‍රයක් නිකුත් වුණාට පස්සේ තමයි මේව කපන්න බලය තියෙන්නේ. එහෙනම් බෑ වරදක් වෙනවා. පනත උල්ලංඝනය කිරීම සම්බන්ධ වරදකට යටත් වෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. ඒ වගේම දඩ ගසනවා. ඒ වගේම ගස රාජසන්තක කරනවා. ඒ වගේම සිරගත කරනවා. මෙන්න මේ සියලු දඬුවම් වලට යටත් වෙනවා. පාලන පනතට යටත් කරලා තියෙන ගස් වර්ග බලපත්‍රයක් ලබා නොගෙන හෙලීම් කරොත්. එහෙනම් හෙලීම් බලපත්‍රයක් ලබා ගත යුතු ගස් වර්ග 4යි තියෙන්නේ. මේ 4න් බැහැර අනිත් ඕනම ගහක් කපන්න පුළුවන් බලපත්‍රයක් නැතුව. එහෙනම් හෙලීම් බලපත්‍රයක් ගැනීම අවශ්‍ය වෙන්නේ ගස් වර්ග 4යි. අපි ඒ 4 තමයි අපිට හොඳට මතක තියෙන්න ඕනේ. කොස්, දෙල්, ගැහැණු තල්, පොල්. මේ වර්ග 4න් බැහැර වෙන කිසිම ගහකට හෙලීම් බලපත්‍රයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැත. හරි. අපි කතා කරපු ටික ලියාගමු. ගස් හෙලීම දැව රාජකාරී කියලා මාතෘකාව ලියන්න. දැව රාජකාරී වෘත්තීය දැනුම නේද? වෘත්තීය දැනුම නේද? වෘත්තීය දැනුම. දැව රාජකාරී කියලා මාතෘකාව ලියා ගන්න. දැව රාජකාරී. එතකොට මැඩම් ඉඩමේ බලපත්‍ර තියෙනවද ඒව අදාළ වෙන්නේ නැද්ද? හෙලීමේ බලපත්‍රය ගන්නකොට දැන් මේ ගස් වර්ග 4ට විතරක් නම් මේ එතකොට අනිත් ගස් අවශ්‍ය නැත්නම් එතකොට ඉඩමේ බලපත්‍ර ඒව අදාළ වෙන්නේ නැද්ද මැඩම්? නෑ චුට්ටක් ඉන්න මේ මම මේ කිව් කාරණා ඕවා තව දුරට ඉස්සරහට යන්න තියෙන ඒවා. ඉස්සර වෙල පනත හඳුනා ගන්න ඕන අපි. පනත හඳුනාගෙන තමයි අන්න අපේ වැරද්ද. ඉඩම් රාජකාරී කරනවා පනත හඳුනා ගන්න. දැව රාජකාරී කරනවා Tamanට මේ බලය ලැබෙන පැත්ත.
අපි ඉස්සර වෙලා පනත හඳුන ගන්න ඕන. මේකට අදාළ වෙන දැන් 50 200 ගානකින් රාජකාරී කරනවා කිව්වා මේ 50 මෙතනම දෙකක් තියෙනවා. එහෙනම් මේ පනත හඳුන ගන්නයි ඕනේ. මේ පනතේ තමයි මේ ගස් වර්ග ගැන සඳහන් වෙන්නේ. එහෙනම් දව රාජකාරී කියලා මාතෘකාවක් ලියලා ඊට පස්සේ ලියන්න අනු මාතෘකාවක් ගස් හෙලීම. ගස් හෙලීම. ලියා ගන්න හෙලීම් බලපත්‍රය කාරණාව පළවෙනි එකක් කාරණාව හැටියට හෙලීම් බලපත්‍රයක් ලබාගෙන හෙලීම් බලපත්‍රයක් ලබාගෙන හෙලීම් බලපත්‍රයක් ලබාගෙන කැපිය යුතු ගස් වර්ග කැපිය යුතු ගස් වර්ග එහෙනම් හෙලීම් කළ යුතු ගස් වර්ග හෙලීම් කළ යුතු ගස් වර්ග එහෙනම් කැපිය යුතු ගස් වර්ග හතරකි ඒ හතර ලියා ගන්න කොස් දෙල් ගැහැණු තල් පොල් කොස් දෙල් ඔය දෙල් කියනකොට දැන් මේ පාලන පනතට අනුව දෙල් විතරයි තියෙන්නේ දැන් අර අඩුවන් නිලධාරීන්ගේ විමසල දැනගත්තම දෙල් කියනකොට දෙල් වර්ග රට දෙල් බැදි දෙල් ගස් වර්ග දෙකක් තියෙනවා රට දෙල් සහ බැදි දෙල් කියලා. එහෙනම් මේ හෙලීම් බලපත්‍රයක් ගන්න ඕනේ රට දෙල් වලට. හොඳද? රට දෙල් වලට. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බැදි දෙල් වලටත් බලපත්‍ර ලබා ගන්න කියලා තියෙනවා. මේව තියෙනවා. නමුත් පනතේ තියෙන්නේ දෙල් කියලා දෙල් කොහෙවත් අර්ථකථනය කළා නෑ. නමුත් අපි දැන් දැව සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරී නිසා ඒ විමසුවහම තමයි අපි මේ රට දෙල් කියලා මේක වෙන් කරගත්තේ. එහෙනම් දෙල් කොස් දෙල් තල් ගැහැණු තල් පොල් ඔන්න ඔය වර්ග හතර. ඊළඟට ලියා ගන්න අදාළ වන අනපනත් අදාළ වන අනපනත් පළවෙනි එක 1951 අංක 9 දරන පාලන පනත 1951 අංක 9 දරන පාලන පනත ඊළඟ පනත ලියා ගන්න 2000 අංක 1 දරන 2000 අංක 1 දරන සංශෝධිත පාලන පනත 2000 අංක 1 දරන සංශෝධිත පාලන පනත ඊළඟට ලියා ගන්න ගැෂට් නිවේදන ගැෂට් නිවේදනය 22.32 ඇල ඉරක් 22.32 ඇල ඉරක් 33 22.32 ඇල ඉරක් 33 2021 ජුනි 18 ගැෂට් පත්‍රය එවනම් ගැෂට් නිවේදනය පොල් ගස් හෙලීමට අදාළව නිකුත් කර ඇත පොල් ගස් හෙලීමට අදාළව නිකුත් කර ඇත මේ 1951 අංක 9 කියන පාලන පනත තියෙන්නේ පොස් දෙල් තල් පමණයි
මේ ගැෂට් නිවේදනයෙන් මේ පාලන පනතට එකතු වුණා මොකද්ද? පොල් ගස. පොල් ඔව්. ගසත් එකතු වුණා. මේ 2000 අංක 1 කියන සංශෝධන පනතේ මොනවද තියෙන්නේ? 2000 අංක 1 කියන සංශෝධන පනතේ. ඒකේ තියෙන්නේ දඩය ඒ වගේම සිරගත කිරීම ඒ කියන්නේ දඬුවම් වලට අදාළ සංශෝධනයක්. දඬුවම් වලට. අවශ්‍ය නම් ලියා ගන්න ඔයාලා දන්නවා ඇති මේ 2000 අංක 1 දරන පනතේ අදාළ කරුණු කියලා කෙටියෙන් අවශ්‍ය නම් ලියා ගන්න. දඩය ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. බලපත්‍ර රහිතව කොස්ගස් හෙලීම සිදු කළහොත් බලපත්‍ර රහිතව කොස්ගස් කැපීම එමනම් හෙලීම සිදු කළහොත් එය වරදක් වේ. දඩය මිස් එකේ මේ අර පොල් ගස් සැලීමට අදාළව නිකුත් කර ඇති නම් කියන්න පුළුවන්. ම්? පොල් ගස් සැලීමට අදාළව නිකුත් කර ඇත ඊට පස්සේ මොකද මිස්? සිග්නල් කට් වුණා. ගැෂට් නිවේදනය. එච්චරයි ඒකට මං කිව්වේ. 22 32 ඇලයිරක් 33 20යි 21 ජුනි 18 පොල්ගස් හෙලීමට අදාළ ගැෂට් නිවේදනය. ඊට පස්සේ මැඩම් මොනවද කිව්වේ? ජූලිද මැඩම්? ජුනි නයන්න ජුනි 18 ඊට පස්සේ මං කිව්වේ මේ සංශෝධන පාලන පනත අවශ්‍ය කෙනෙක් ඕන ලියා ගන්න කියලා. සංශෝධන පාලන පනත කියන්නේ 2000 අංක 1 දරන සංශෝධිත පාලන පනත. ඒක ගැනයි කිව්වේ දැන්. වරදක් කිව්වා බලපත්‍ර නැතුව කොස් ගහක් හෙලීම. ලියා ගන්න දඬුවම. දඩය කියලා දඩය රුපියල් 5000කට නොඅඩු හා රුපියල් 5000කට නොඅඩු හා 50000ක් නොඉක්ම වන දඩයක්. දඩය කියලා පොඩි ඉරි කැල්ලක් ගහලා ඉස්සරහින් ලියන්න. රුපියල් 5000කට නොඅඩු හා 50000ක් නොඉක්මවන දඩයක්. ඊළඟ මාස 6කට නොඅඩු හා වසරකට නොවැඩි සිර දඬුවම්. මාස 6කට නොඅඩු හා වසරකට නොවැඩි සිර දඬුවමක්. ඊළඟට ලියන්න හෝ මේ දෙකම දෙන්නත් පුළුවන්. මේ දෙකම කියන්නේ දඩ ගසන්නත් පුළුවන් සිරගත කරන්නත් පුළුවන්. මේ දෙකම ඊළඟ එක ලියන්න ගසද රාජ්‍ය සන්තක කරනු ලැබේ. අර ජටිලයි එක් අධිකරණවල ඉන්න ජටිලයි තීරණ අනුව ගස දෙන අයත් ඉන්නවා. ගස රාජ්‍ය සන්තක කරන්න ඕන. එහෙනම් මෙන්න මේක තමයි පසුබිම. ඔන්න පාලන පනතේ පසුබිම. මේ පනත සංශෝධන පනත ඒකට එකතු වූ ගැෂට් නිවේදනය. ඒ අනුව ගස් වර්ග 4යි. මේවා බලපත්‍රයක් රහිතව හෙලීමක් කළොත් ඔන්න ඔය දඩ ගැසීම්, සිරගත කිරීම, ගස රාජ්‍ය සන්තක කිරීම මේවට ලක් වෙනවා. හරි. ඊළඟට ලියන්න හෙලීම් බලපත්‍ර නිකුත් කරන බලධාරීන්. හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන බලධාරීන්. කාටද හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන්? ගස් හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් කාටද? ප්‍රාදේශීය ලේකම්ට. ප්‍රාදේශීය ලේකම්ට. දිස්ත්‍රික් ලේකම් නිකුත් කරනවද බලපත්‍ර? කුසකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපත්‍ර නිකුත් කරනවද?
මේ අය අර බලපත්‍රයක් නිකුත් කරන්න සම්බන්ධ වෙනවා. අර බලපත්‍ර නිකුත් පුස්තක කරන්නේ කවුද අවසානයේ? ප්‍රදේශීය ප්‍රාදේශීය ලේකම්. බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම්. දැන් ඔක වැරදි විදියට කියනවා. අර ගස් ගාන වැඩි වෙනකොට දිස්ත්‍රික් ලේකම්, ඊට වැඩි වෙනකොට මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්. ඒ අය අස්සම් කරලා නිකුත් කරපු බලපත්‍රයක් ඔයාලා දැකලා තියෙද? දිස්ත්‍රික් ලේකම් අස්සම් කරලා නිකුත් කරපු දැවහෙලීම් බලපත්‍රයක් දැකලා තියෙද කවදා හරි? නෑ මම නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කරපු බලපත්‍ර දැකලා තියෙනවද? දැකලා නෑ. දැකලා නෑ. ඒක අපි निराකරණය කරගමු මෙතනින්. ලියා ගන්න හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ බලධාරී. මේක මෙතනින් ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඩිරෙක්ට් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කොස්ගස්, පොල්ගස්, දෙල්ගස්, තල්ගස් කීයක් දක්වාද? 3යි. 3යි. ඒ නිකුත් කරන්නේ ග්‍රාමනිලධාරීවරයාගේ නිර්දේශය මත නේද? ග්‍රාමනිලධාරී නිර්දේශය මත. ග්‍රාමනිලධාරී නිර්දේශය නැත්නම් ප්‍රාදේශීය ලේකම්ට බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ තරම් බලතල තියෙන්නේ. ග්‍රාමනිලධාරීවරයෙක් කියන්නේ ඒ කියන්නේ සුවිශේෂී සේවාවක්, සුවිශේෂී නිලධාරියෙක්. එහෙනම් ග්‍රාමනිලධාරීවරයාගේ නිර්දේශය මත තමයි ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර නිකුත් කරන්නේ. නිකන් නිකුත් කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නිකුත් කරන්න බෑ. එහෙනම් ග්‍රාමනිලධාරීවරයාගේ නිර්දේශය ලබාගෙන ගස් 3ක් දක්වා ප්‍රාදේශීය ලේකම්ට බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්. ඒක ලියා ගන්න. ඉහත කී ගස් වර්ග 4 සඳහා ඉහත කී ගස් වර්ග 4 සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යම් යම් නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීමේ බලය ඇත. මැඩම් සිග්නල් ගියා පොඩ්ඩක් කියන්න ඒක ආයෙත්. කොයි හරියද නැවැත්තුවේ? දැන් හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරීන් කියන එක මාතෘකාව ලියාගත්තා. හා කවුරු හරි ඕක කියන්නකෝ ඒ වාක්‍ය එක වාක්‍යයක් විතර වගේ කිව්වේ එක කියන්න කවුරු හරි? ඉහත කී ගස් වර්ග 4 සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට එමින් කියන්න අරයට ලියා ගන්න පුළුවන් වෙන්න. ඉහත කී ගස් වර්ග 4 සඳහා හරි. ප්‍රාදේශීය ලේකම්වරුන්ට හරි. යම් යම් දේශ ලබා ගැනීමෙන් අනතුරුව හරි. බලපත්‍ර ලබා ගැනීමේ බලය ඇත. බලපත්‍ර නිකුත් හරි මැඩම්. කිරීමේ බලය ඇත. හරි මැඩම්. බලපත්‍ර නිකුත් කිරීමේ බලය ඇත. හරි. මොකද මං ඕවට නෝට් ලියන්නේ නැහැ. ඒක නිසා මට අර දෙවෙනි සැරේට කියනකොට තවත් වෙනස් ආකාරයකින් කියාවි. ඒකයි මං කියන්න කිව්වේ. හරි. එහෙනම් අපි කිව්වා විවිධ එක් අයගේ නිර්දේශ ලබාගෙන. මොනවද මේ නිර්දේශ? ග්‍රාමනිලධාරීවරුන්ගේ නිර්දේශ. ඊට පස්සේ තව කාගේද? කෘෂිකර්ම කෘෂි උපදේශකවරුන්ගේ නිර්දේශ. ඒව ගන්නව නේද? කෘෂි උපදේශකවරුන්ගේ නිර්දේශ එහෙම ගන්නව නේද? ග්‍රාමනිලධාරීන්ගේ නිර්දේශ ගන්නවා. ඊට පස්සේ පළාත් පාලන ආයතනවල නිර්දේශ ගන්නවා. ඊට පස්සේ තවත් යම් ওই රෝගී තත්ත්වයන්ට ගස් හෙලනකොට ඒ වාර්තා පදනම් කරගෙන වෛද්‍ය වාර්තා පදනම් කරගන්නවා. එහෙම තමයි ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ බලය ලැබිලා තියෙන්නේ. තනියෙන්ම යාට කරන්න මේ බලයක් නැහැ. එහෙනම් ගස් 3ක් දක්වා මේක අහන් ඉන්න මේ වර්ගයේ කොස් විතරක් නෙවෙයි හොඳද? කොස්, දෙල්,
පොල්, තල් මේ සියලුම මේ 4 වර්ගයම ගස් 3ක් දක්වා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුළුවන් ග්‍රාමධාරීගේ නිර්දේශ ලබාගෙන බලපත්‍රයක් නිකුත් කරන්න. එනම් ප්‍රාදේශීය ලේකම් තමයි එතන බලධාරියා වෙන්නේ. ඊට පස්සේ ගස් 3කට වැඩි අවස්ථා. එහෙනම් 4 ඉඳලා කීයක්ද? 10 දක්වා. 15යි. 15යි. ඔව්. 3යි ප්‍රාදේශීය ලේකම්. ඊට පස්සේ 3ට වැඩි කියන්නේ 4. 4 සිට 15 දක්වා බලපත්‍ර නිකුත් කරන්න බලය තියෙන්නේ කාටද? ප්‍රාදේශීය ලේකම්ට තමයි බලය දිසාපති. තියෙන්නේ. බලය තියෙන්නේ. නිර්දේශන. එතකොට ගාම්ධාරීගේ නිර්දේශ ගන්නවා, අර අදාළ වෙනත් නිර්දේශ ලබා ගන්නවා. ඊට පස්සේ මේකට අනුමැතිය ගන්නව කාගෙන්ද? දිසාපතිතුමා. දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන තමයි බලපත්‍ර නිකුත් කරන්නේ. එහෙනම් දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් බලපත්‍රයක් නිකුත් කරනවා. 3ට වැඩි 15 දක්වා. එහෙනම් කිසිම බලපත්‍රයක් නිකුත් කරන්නේ නැහැ දිස්ත්‍රික් ලේකම්. මොකද කරන්නේ? අනුමැතියක් තමයි දීලා තියෙන්නේ. අනුමැතියක් දීලා තියෙන්නේ. එහෙනම් ඒක ලියා ගන්න. මේවා හරියට නිර්වුල්ව ඉගෙන ගන්න. හොඳද? දැන් අර අඳුරේ යත පතක ගා රාජකාරී කරපුවා නෙමෙයි. අපි මේක නිර්වුල්ව ඉගෙන ගන්න ඕන. අනුමැතියක් කියන්නේ මොකද්ද? නිර්දේශයක් කියන්නේ මොකද්ද? බලයක් කියන්නේ මොකද්ද? මේවත් එක තමයි මේ යන්නේ. එහෙනම් ලියා ගන්න දෙවෙනි එක ගස් 4 සිට 15 දක්වා. ගස් 4 සිට 15 දක්වා දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් පසු දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් බලපත්‍ර නිකුත් කරයි. ඊට වැඩි එතකොට ඊට වැඩි 15ට වැඩි කොහොමද වෙන්නේ වැඩි? කුසකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන තමයි ප්‍රාදේශීය ලේකම් විසින් හෙළීම් බලපත්‍ර නිකුත් කරන්නේ. ඒක ලියා ගන්න ගස් 15ට වැඩි විට ගස් 15ට වැඩි විට දිස්ත්‍රික් ලේකම් මගින් කුසකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා දිස්ත්‍රික් ලේකම් මගින් කුසකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා අනුමැතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් බලපත්‍ර නිකුත් කරයි. දැන් හරි නේද? ගස් හෙලීමට අදාළ නෛතික ප්‍රතිපාදන. නෛතික ප්‍රතිපාදන තියෙන්නේ මේක ව්‍යවස්ථාපිත රාජකාරියක් නිසා. එහෙනම් ගස් වර්ග 3කට තමයි හෙලීම් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන්න බලය තියෙන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යම් යම් නිර්දේශ අදාළ ලේඛන ලබාගෙන මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම ගස් වර්ග සීමා කරලා තියෙනවා. 3ක් දක්වා ඊට පස්සේ වැඩි වෙනකොට කොහොමද? ඊටත් වඩා යම් සීමාවකින් ඔබට ගියාම කොහොමද කරන්න කියලා මේ පනත් චක්‍රලේඛන වලට අනුව. හරි. දැන් පැහැදිලි නේද? පාලන පනත, පාලන පනතේ සංශෝධන පනත, මේ පාලන පනතට පොල්ගස ඇතුළත්ලා තියෙන්නේ ගැෂට් නිවේදනයකින් කියන එක. ඊළඟට ලියන්න පාලන පනතට අනුව හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන අවස්ථා. පාලන පනතට අනුව හෙලීම් බලපත්‍රයක් නිකුත් කරන අවස්ථා.
මොන වගේ අවස්ථාවලද? සාමාන්‍යයෙන් දන්න විදියට හෙළීම් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් අවස්ථා මොනවද? අනතුරුදායක අවස්ථාවකදී. දේපලවලට අනුකූලයි. ඔව්. දීපලවල. ජීවිත සහ දේපල වලට අනතුරුදායක වෙන අවස්ථාවල. ජීවිත දේපල. ජීවිත කියන්නේ මිනිස්සුයෝ නේද? සත්තු. මිනිස්සුයෝ සත්තු. සත්තුන්ගේ ජීවිත නෙමෙයිද? ජීවිත. ජීවිත. ගව ගාලා තියෙනවා නම්, එළු ගාලා තියෙනවා නම්, කුකුල් කොටුව තියෙනවා නම්, ඒව ජීවිත නෙවෙයිද? ජීවිත. ජීවිත. ඔව්. ඊට පස්සේ දේපල කියනකොට ගේ විතරද දේපල? වැසිකිළිය දේපල. වතුර බොන නාන ලිඳ දේපල. ජල ටැංකිය. ඔව්. ඒවා වතුර ටැංකි දේපල. විදුලි වැහෙන් දේපල. විදුලි කණු ඒව දේපල. එහෙනම් අපි දේපල කියන දේ හොඳට අර්ථකථනය කරගන්න ඕන. දේපල යම් කිසි දැන් කොසත්තක් වැටිලා කොස් ගෙඩියක් වැටිලා Tamanට අලාභයක් වෙනවා නම් ඒක මොකද්ද? දේපලක් එක්කෝ ජීවිතයක්. ජීවිතයක්. එහෙනම් ගස් හෙලන්න බලපත්‍ර නිකුත් කරන පළවෙනිම කාරණාව තමයි ජීවිත සහ දේපල වලට අනතුරුදායක වීම. ජීවිත දේපල වලට අනතුරුදායක වීම. මෙහිදී ගස් සංඛ්‍යාව කොච්චරද? සීමාවක් තියනවද එහෙම? නෑ. සීමාවක් නැහැ. ඕන තරමක්. ජීවිත දේපල වලට හානියක් එනවා නම් ඒකේ සීමාවක් පනවල නැහැ. ඕන තරමක් වෙන්න පුළුවන්. ඒක ඉවත් කරන්න පුළුවන් අර නීති රීති වලට අනුව. 3ක් නම් ප්‍රාදේශීය ලේකම් 3ට වැඩි 15 දක්වා ඊට පස්සේ 15ට වැඩි නම් ඒ ක්‍රමයට යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි කාරණාව සනාත වෙන්න ඕන. කාරණාව සනාත වෙනකොට ඒ වගේම අදාළ ලියකියවිලිත් තියෙන්න ඕන. ලියකියවිලිත් තියෙන්න ඕන. ඊට පස්සේ අපි කියමු ජීවිත දේපලට දැඩි ලෙස අනතුරුයි. ඊට මේ ඔප්පුව පිළිබඳ ප්‍රශ්නයක්. හවුල්. එක්ක නඩු තියෙනවා. නඩු තියෙනවා. සාමාන්‍යයෙන් ඔප්පු තියෙනවනේ හැම ඉඩමකටම ඔප්පුවක් තියෙනවා. පුජ්‍යලික ඉඩම් වලට ඔප්පුවක් තියෙනවා. එහෙම නැත්නම් අනිත් ඒවා රජයේ ඉඩම් එක්ක බලපත්‍රයක්, දීමනා පත්‍රයක් මොනවා හරි දෙයක් තියෙනවා. එහෙම නැතිනම් මොකද්ද ඒක? අනවසර ඉඩමක්. ජීවිත දේපල වලට හානි වෙනකොට ඔප්පුව අනවසර ඒව පිළිබඳ අවධානය යොමු කරනවා. නමුත් ඔප්පුව නැහැ කියලා ගස ඉවත් කිරීම නතර කරනවද? නතර කරන්න බෑ. නතර කරන්න බෑ. ඒ වගේ අවස්ථාවක අධිකරණ ක්‍රියාමාර්ග පවතිනවා නම් අදාළ අධිකරණය දැනුවත් කළා ගස් කපන්න පුළුවන්. අදාළ අධිකරණය දැනුවත් කළා. ඒ නඩු හවුල් අයිතිය තියෙනවා නම් කවුරුත් එකඟ වෙන්නේ නොමැති නම්